කොහොමද ඉතින් ඔන්න යාළුවනේ අද අපි ප්ලේ කරන්න යන්නේ ලෙවල් ඩෙවිල්. ඔයගොල්ලෝ දන්නේ නැති මං කලින් මගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක අනිවාර්යෙන් බලලා එන්න. අපි මේ කහ පාට වෙලා තියෙන හැම ලෙවල් එකම ප්ලේ කරා. මෙතන ඉන්නේ අපි මේ ආදර කරපු ලෙවල් එක. මේකෙන් තමයි අපි ප්ලේ කරන්න යන්නේ. මේ මොකද්ද මේ? ඒක ලේසි වගේනේ. ඒ කියන්නේ යාළුවනේ අර එකපාරට අතන ඔහම යද්දී ඔහම යනවා. ඔහම ගිහිල්ලා මෙතනට එනවා. අන්න මාරයිනේ ඒක න. ගැම්මක් තමයි. මේ පනගම් පොම් 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 පොම්. ඊව කැතයි. සෝරි ඒක මට ඩාන්ඩු වුණා. මොකක්ද අනේ ඒක? මං කිව්වා කේන්තිය නම් තහනම්. කේන්තිය බෑ. කේන්තිය තහනම්. ඒව කැතයි. ඒක වෙලාවකට ඒව කැතයි. හරිද? මේ කේන්තිය නම් තහනම් යාළුවනේ. මේ කේන්තිය ගත්තොත් ඉතින් මේ ගේම් එක ගහන්න බෑ ඕගොල්ලන්ට. හිතන ඇති ලේසි කියලා පට්ටම අමාරුයි ඈ. හිතන්න එපා ලේසි කියලා කවුරුත්. ඔයා එහෙමද? සද්ද එපා ඈ. පව් කියලා පොඩි අයියෝ මට වැරදුනානේ. ගැම්මක් තමයි. පැන්නා කොල්ලා පැන්න ඉතින්. අයියෝ ඒක අමතක වුණා. හරි ඉතින් ඕන දැන් ඩාන්ඩුන් වෙනවා. ලා ලිලි ලා ලිලි අයියෝ අමතක වුණා. හරි නියමයි. ගැම්මක් තමයි. මේ දැන් උඩ පයින්න තියෙන්නේ ගැම්මට නියමයි. ගැම්මක් තමයි. yes නියමයි. යෝ කෙලිම යෝෂි මෑන් ඩෑෂ් 90 ඇවිල්ලා තින්නේ. නම ගැලපෙන්නේ නැද්ද? නම ගැලපෙනවද? කමෙන්ට් එකක් දාන්න. වන් නැත්තම් නම මාරු කරගන්න. මොකද්ද දෙන්නේ වෙන්නේ? මොකද්ද වෙන්නේ? එහෙමත් තියෙන්නේ අත. උන 7ක් වෙනවද මන්ද? දැන් නම් මට මල බැලලා ඉන්නේ. ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේක ප්ලේ කරාද කේන්ති ගියාද කියලා මට අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් එකක් දාන්න. ගැම්මක් තමයි ඉතින් යෝ බ්‍රෝ මං හිතුවා ඔක එහෙම ලේසි මල්ලි අපි පෙරදෙනවද? ටහන් කුමර දෙන්න ලෙවල් ඩෙවිල් මේ කුරුමිට තමයි හැම එකම කරන්නේ. ඊට පයින්නෙත් දැන් මු ගලිබ් වගේ ඉන්නවා. ඔය බලනවාකෝ. දැන් කොහොමද මං කරන්නේ ඔක? යෝ. හරි නියමයි. ගියා. බොහොම අර බයයි. මේකන මොකක් හරි යටමගලක් වෙන්න ඕනේ. මං හිතුවා හරි එහෙනම් දිගටම යන්න තියෙන්නේ. දිගටම එහෙමත් සීන් එකක්ද? හරි එහෙනම් හරි. ඒ කියන්නේ මෙතනට ගියාම හරි. කියන්නේ අපි අතනට ගියාම නතර වෙන්න ඕනේ. හරි. තව එකක් කියනනම් හරි. හරි නියම බ්‍රෝ. මොකක්ද ඒ වුනේ මන් දැක්කේ නෑ. ඒක පනින්න බැරි වුණා යාළුවේ. හරි මේකටනේ වයින්න ඕනේ. කලින් එකේ එමුන්නේ නෑනේ. මේ මූ අපිත් එක්ක රණ්ඩු කරන්න හදන්නේ වට ඉන්නවකෝ.
ෂේක හරියට ගියේ නෑ කියන්න වෙලාවට අයියෝ ලපනලා මට බැනලා මයි කටහඬ හරියන්නේ නැතුව ඇති අයියෝ කොහොම ගතයු ෂී ඕගොල්ලෝ යාළුවනේ channel එකක් කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන් channel එක කරන්න. ඒ තමන්ගේ ආසාව නැති කරගන්න එපා. ඒතකොට ඕගොල්ලන්ට ලොකු වෙද්දී පොඩේනෝ ඕගොල්ලන් ලොකු වෙද්දී සුපිරිම හොඳ channel එකක් කරගන්න පුළුවන් වෙනවා. මං හිතනවා එහෙම ඔව් අනිවාර්යෙන් පුළුවන් කරන්න. ඉතින් මං ඒක නෙමෙයි කියන්නේ දැන් මෙහෙමනේ වෙන්නේ. වැඩේ ඕගොල්ලෝ හරි දැන් හරි ඒ කියන්නේ අර ඒකට යටේකට පයින්නත් බෑ මාර කතාවක් තියෙන්නේ ඔයා හරි පැන්නා ඕගොල්ලෝ යාළුවනේ channel එකක් කර මම මේ පොඩ්ඩක් දැන් නතර කරා ඕගොල්ලෝ නෑ එක්ක කරගෙන යන්න ඕගොල්ලෝ channel එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ මට කලින් කරේ කොහොමද මට මතක නෑනේ. හරිද? channel එකක් කරන්න ඉන්නවා නම් මේ කරන්න දැන් මේ ආසාව ඉෂ්ට කරගන්න. ඒක ලොකු වෙලා පුළුවන්. දැන් ලොකු වෙලා ඔයගොල්ලෝ කරන්න හිටියොත් ඔයගොල්ලන් ලොකු වෙලා කරන්න බෑ. ලොකු වෙලා කියන්නේ මේ 20 21 එහෙම හරිද? එහෙම 30 අන්න ඒ ගණන් වල කරන්න හිටියොත් ඔයගොල්ලන්ට කරගන්න බැරි වෙනවා. මම හොඳට දන්න නිසා කියන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට දැන්ම YouTube කරන ආසාවක් තියෙනවා නම් දැන්ම කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. හරිද? ඒක තමයි මට එකම තියෙන බලාපොරොත්තු. හරිද? හරි. නියමයි. ඒතර ඔයගොල්ලෝ ලොකු වෙද්දී දැන් ලොකු වෙද්දී එහෙම 30 20 වගේ වෙද්දී ගැම්මට එහෙනම් ඉතින් subscribe ගන්න. ඇයි මම ලොකු වෙන්නේ? මම ලොකු වෙන්නේ ඇයි දන්නේ නැහැ. එතනදි මට ඒතර මෙතනින් යන්න බෑනේ. බෑනේ ඒතකොට මට මම මොකද කරන්නේ? ඒතර මට ඒක කරන්න වෙන මම මොකද කරන්නේ? කියන දේ තේරෙන්නේ නැහැ ඉතින්. ඒ බෑනේ. හරි පොඩේ නවන් try එකක් දීලා බලමු. අඩේ ගැමවත් තමයි ඉතින්. හරිනේ දැන් ආසාව යෝෂේ හරි දැන් මෙහෙම වෙන්න ඕනේ. ටක් ගාලා ගත්ත දිව්වා. හරිද? කෙලිම මේක උඩ පැන්නා. ඊට පස්සේ කොට වෙනවා. ඊට පස්සේ කෙලිම දුවන්න තියෙන්නේ. දිව්වක් දින්න. ඉවරයි. කෙලිම යෝෂි මෑන් ඩෑෂ් අනු ඇවිල්ලා තින්නේ. මොකක්ද ඒ උනේ? අදාහ ගන්නත් බෑ ඒක නම් මොකක්ද උනේ? මොකක්ද බං ඒ උනේ? අපිට උඩ පයින්න වේද කියන්නේ මට කියලා. හරි මෙතන උඩ පයින් බලන්න. කියන්නේ අපිට එතනින් පයින්නත් බැන්නම්. හරි. මේ උඩේගේ වදින්න ඕන හරි. ඔය වැදුනේ ආසාව. හරි ගැම අයියෝ කනවනේ. ඩු ෂි කෑවනේ. හරි පැන්න. හරි නියමයි. පැන්න. ඉස්සෙල්ලා අතනින් පැන ගන්න පුළුවන් වුණා දැන් බෑනේ. හරි පැන්නා. බෙන් යන්න. ඇයි අපිට එතනින් පයින්න බැරිම කියලා මං අහන්නේ. හැබැයි හරි චූටිනේ ඒක තවලක් මන්නේ. ඇයි අපිට එතනින් උඩ පයින්න බැරි?
අපිට එතන ආහාරي පොඩි නෝ අපි නතර වෙලා බලමු මොකද්ද වෙන්නේ. හරි පැන්න. තියක මාර කතාව නේතර මම කොහොමද යන්නේ? අනේ මාත්‍ය පොඩ්ඩක් හිතන්න මාත්‍යෝ. මොනවද මාත්‍ය බලුවට? ඒ බලු වැඩ ඒවා. නෑ ඒ බලු වැඩ. අම්මි මෙතන කෑල්ලක් එනවා මම දැක්කේ නෑ ඒක. පොඩ්ඩක් ඉන්නකෝ. හරි පැන්නා මෙතන තියෙනවනේ. මෙතන එකක් ආවන ඉස්සෙල්ලා. අපිට ආයෙ මෙතනින් පැනලා එන්න ඕනද යාර? ආනේ මාර කතාවක් ඒක. හරි. අනේ ඉතින් හොඳ අඬුම් එනවා ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ. කේන්තිය. මොකක්ද උනේ? අඩේ මං හීනි වෙලා. හරි ගැම්මත් තමයි ඉතින් කොල්ලා හීනි වෙලා ඉන්නේ. හරි මහත් උනා. ඒ දිගටම මහත් වෙනවා දැන්. ඊට වඩා අකරතැබ්බයක් ඒ කරන්නේ. හරි. ඒක නේද ඒසි. එච්චරම මාරුවක් උන්නේ. ඒ කියන්නේ ඉතින් පොඩි වෙන්න ඕනේ මාර කතාවක් නේද? හරි. ඔක තමයි ඉතින් ඩාඩුම් වෙන කොමාරි යාළුවනේ මේකට කේන්ති ගත්තොත් ඒ හරිද? ඒක මාර කතාවක්. හරි බඩු තේ. හරි. ඊළඟ බලමු. ගැම්මත් තමයි ඉතින් බ්‍රෝ යෝ හරි ඊළඟ ලෙවල් එක. ලෙවල්ද කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒව කැතයි. දෙකක් එනවද? බලන්නකෝ එන දේවල් මට. මේ වුණානේ. අයියෝ. මාර සීන් එකක් එක. හරි අයියෝ කනවා. දැන් අල්ලගෙන මං කනවා. දැන් මම මේක අල්ලන් කනවා හරිද? මොනවද නංගි බලු සෝරි. නංගි නෙමෙයි මොකද්ද මේකේ නම නැද්ද මේ වීදුරු මොකක්ද එක? මොනවදනේ බලු වැඩ කරන්නේ? පව් කියලා එහාට ආවම අයියා ගෙදර දොරටු අරහෙට අරගෙන මොන මෝඩ බලන්න ඉතින් දැන් කොහොමද එන්නේ කියලා පොඩ්ඩක් හිතපගොත් තියනවද? අර බලනවා මෝඩයක. හරි යෝ කනවා දැම්ම මල්ලන් හරිද? හරි පැන්න හරි දැන් මම මෙයාට හරි පැන්නා යන්න හරි යාළුවනේ ඊළඟ ලෙවල් කොහොම වෙයි? ඒ කියන්නේ අතන මේකක් එනවනේ. ඒක මාර කතාවක්. ඒ කියන්නේ අර දිගටම එනවා එන්නේ නැතිනේ. නාටක මාරයි 9 මාරයි 10 මාරයි 8 මාරයි 5 මාරයි 4 මාරයි 9 මාරයි. ඒව කැතයි. ඒව යද්දි මාරු කරනවා කියන්නේ මොන පරිවැඩද කරන්නේ ඒව කැතයි. හරිද? ඒව කැතයි. යන්නේ වෙපේනම කර ඉවරයි. ඒක යන්න දෙන්නේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ. හරි සම්සුන් වෙන්න හොඳට. පැන්න. ඔයගොල්ලන්ට මේ අයියෝ එතනට යන්න නම් මේ දෙක එකපාර ඔබන දැක්කනේ හොඳට. ස්ක්‍රීන් දෙක මම ඔබන දිහා බලන් ඉන්නකෝ.
පොඩ මේ මෙතනට පළවෙනි එක නම් ගත්ත නම් ඇති. හරි. 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 ආයේ පැතර. ඒක බෑනේ. කමන්නේ කොහමද try එකක් දෙමු. දැන් නම් චිච්චි ගාලා මට එපා වෙනවා. හරිද? කමන්නේ අපි මේක අර විදියට කරමු. හරිද? දැම්මත් තමයි ඉතින් කුරුමිට්ට පයින්නවා. හරි දැන් මේක පැනගන්නේ කොහොමද කියන්නකෝ ඔයා. කමන්නේ අපි උත්සාහය අතාරින්නේ නැහැ ලේසියෙන්. දන්නානේ ඉතින් කෙලින්ම හිතන්ට එන්නත් බෑ අප්පා. අපරාධ අන්තිමටිකාව. අපිට මේ ටිකකින් යන්න පුළුවන්ද ඔය මම හිතන්නේ. ඔව් ඒ ටිකකින් යන්න පුළුවන්. ඒක උලන්නේ අර අන්තිමෙන් පස්සේ තමයි කේසි කරන්නේ. පැන්න අනිත් පැත්තට පැන්න. අයියෝ. දැන් නම් මම අල්ලෙන් කනවා. පාන අපිට රෙකෝඩ් කරන්න තව කොච්චර වෙලා පුළුවන් එහෙනම් ඔයාලා. හරිද? මම බැලුවේ මේ රෙකෝඩ් කරන මේක වෙලා යනවා කියන නම් පානට වෙලා යනවා. වෙලා යනවා දැනෙන්නේ නැහැ. විනාඩි 2-3ක් නිකන් විනාඩි 20-30ක් යනවා වගේ. කවන්නේ ආයෙ කරමු. මයි පැන්න අන්තිම එක පැන්න ආයාව අයියෝ ෂිට් මේක හරියන්නේ නැහැ යාළුවෝ මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ හරිද අයියෝ පැන්න හරිද පැන්න දැන් මම හොඳ පුතාලනේ හරිද ඒක නිසා කුරුමිට්ටෝ මම එක දැන් උස්සලා බොලේ ගහනවා හරිද හරි කේන්ති එන ගන්න එපා සංසුන් හොඳ උස්ම ගන්න හරි normal පැන්න shit බෑ යාළුවනේ මේක නම් කරන්න හරි chuckle blast හරි ගැම්මක් තමයි ඉතින් අයියෝ අය අපිට බැරි තුන බැලලා හරි මේ ටික අපි normal එකේ පැනන් යමුකෝ අපිට වේගෙන් පොඩ්ඩක් පනින්න දෙන්නේ නැහනේ අඩුමතර මේකවත් දෙන්නේ නැහනේ මොනවා වුණත් කේන්තිය නිවෙන්න තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ කවුරු හැදුවත් එම්ම තමයි බෑ යාළුවෝ මේක කරන්න බෑ මම උගලන්නේ මේක YouTube පැට්‍රිස් වෙලා කෙලින්ම කරන්න මේ බෑ කියනෝ නෙමේ හරිද මේක කෙටිද වීඩියෝ එක තවන්නේ තව එකපාරක් try කරලා බලමු හරි තව දෙපාරයි මෙන්න මේ පාරයි තව එකපාරක් පිපුරුනොත් බෑ අරක උඩට පැන්නොත් විතරයි පුළුවන් ඒකත් බෑ හරි මෙන්න මේක පුළුවන් පැන්න බෑ තව එක chance එකක් තියෙන්නේ අයියෝ අපරාධේ කමන්නේ තව මේ chance එක විතරයි තියෙන්නේ ආයි මං කියන්නේ මටත් එපා වෙනවා නේද කෙම්ම තමයි කුල්ල පැනියන් හරි නියම yes මේ මොකද්ද මේ ඒ කියන්නේ අතරින් යනවා හරිනේ ආසාව ඉතින් අතන්ට යනවා එතනට යද්දි අපිට බෑ එතනට ගියත් අවුට් වෙනවා මාර සිද්ධියක් ඒක හරිද කෙම්මත් තමයි කෙම්ම
මාර කතා නේද? පැන්නා. පැන්නේ නැහැ දිව්වා. ආයද කෙලින් මෙතනට පැන්නා දිව්වා. දිව්වා යාළුනේ වේගෙ නම් මදි. පට්ටටම වේගෙ මදි ඈ. තෝ චුට්ටයි තින්නේ. හරිද දැන් ආසාව. අපිට අසෙන් යන්න විදියකුත් නැහැ නේ ප්‍රශ්නේ. ගැම්මක් තමයි ඉතින්. බලමු ඉතින් ගිහලා. මේ ලෙවල් එක ඉවර කරනවා යාළුනේ මේකෙන් ඉවර කරනවා. අද වීඩියෝ එක මේ හරිද? ගැම්මක් තමයි ඉතින් ඔන්න ඉතින් අද අපි ප්ලේ කරා සුපිරියටම ගැම්මටම ප්ලේ කරා. හරි නියමයි. හරිද? මේක ප්ලේ කරමුනේ. එහෙමත් එකක්ද? මේ සද්ද එපා හරිද? මෙහෙම කරන්න එපා ඉතින් හරිද? කොල්ලොන්ට බලුවැඩ කරන්න එපා. මේක ඒ කියන්නේ මේක අපිට මේක ළඟට ගන්න තියෙන්නේ. එහෙමත් එකක්ද? හරි. එහෙනම් දෙන්නම්කෝ වැඩ. හරි. මේවත් තියනවාද යාළුනේ? හරි එහෙනම් ඉතින් මේ ලෙවල් එක ඉවර කරානේ. ඉතුරු ටිකත් මෙතනට ඉවර කරමුනේ. හරි ඔන්න එහෙනම් එතනට මම ඉවර කරනවා. බලමු try එකක් දීලා ඉවර කරන්න පුළුවන්. ටට්ටක් ගාලා ඉවර කරගන්නවා. ඒව කැතයි. මල්ලි. යෝ බ්‍රෝ. ගැම්මක් තමයි. ගැම්ම. අයියෝ ගැම්ම එකපාරට නැති වුණා. අය කියන්නේ ඒක ආයි වෙතෙන්ටම එනවනේ මාර සිද්ධියක් ඒක. ගැම්මක් තමයි. කොල්ලට බෑනේ අප්පා. මොකද්ද? චුට්ට ළඟට ඒ කියන්නේ ඒක ළඟට එනවනේ. මේක නාද බැරි වෙයි යාළුවනේ. බලමු. පොරොන්දු තිබ්බයි ති. පටේ කනාට වගේ හැබැයි උනේ. ගැම්මක් තමයි ඉතින්. මොකද අනේ මේ මං ඔයාට රැවටෙන්නේ නැහැ හරිද අයියේ? මං රැවටේ කැපුවා. ඒ කියන්නේ එතනට යද්දි පොඩි වෙනවා. කොහොමද මාර රැවටිල්ලන්නේ? හරි දැන් ඉතින් අපිට කොහොමද බෑනේ ඒක නිසා මැරෙන්න. හරිද? ගැම්මක් තමයි. ඒක බෑනේ ඉතින් ළඟට යන්නත්. මාර සීන් යන්නේ ඒක. අර ළඟට යන්නත් බෑ මේ වෙනවා. අර දැන් මං කියන්නේ හරිද? හරි ගැම්මක් තමයි. හෝ හරි මේ මොකද්ද මේ? හරි මේක මෙහෙට ගිහිල්ලා මෙහෙට කියන්න තියෙන්නේ. ඒවත් ඉතින් එහෙම කරන්න බෑද?
ඒකේ බුන්නේ නෑනේ. ඔන්න බලන්න. හරි පොස්සෙන් එනවනේ ආසාව. කිරිබෝලාගේ ආස කද්දේ උනේ කැත වැඩ. මලි කොල්ලොන්ට බල් වැඩ කරන්න පුරුදු වෙන්න එපා. හරිද? හේ කොල්ලොන්ට බල් වැඩ කරන්න පුරුදු වෙන්න එපා. හරි. බඩුම තමයි. කොල්ලොන්ට බල් වැඩ පුරුදු කරන්න පුරුදු වෙන්න එපා. ෂීට්. ඇයි අප්පා එතනින් මතුවෙන්නේ? මාර සිරියාවන් දෙන්න. ඒ අරක පස්සෙන් එනවා. ෂිට්. ඒකේ බුන්නේ නෑනේ. වෙලාවට නැත්තම් මේ ඕන දෙයක් කරගන්න තියෙනවා. මොළ කිලියයි. හරි. පැන. කොල්ලොන්ට බල් වැඩ. හරි. මේ මොකද්ද මේ? එහෙමත් එකක්. අපි ඉතින් පයිමුකෝ මෙතනින්. හරි. ගැම්මක් තමයි ගැම්ම. හරි. ඒක නම් ඊසි බ්‍රෝ. හරි. එකක් ප්ලේ කරමු. මේ තුන ප්ලේ කරා ඉච්චරයි ඉවරයි. නේ කිව්වා. මේ මොකද්ද මේ? එහෙමත් එකක්ද? ඒ කියන්නේ අපිට මේක නම් ආතල. සිරාත. ඒව කැතයි. හරි නතර වෙන්න. හරි නියමයි. යෝ. මේ මොකද්ද මේ? ඉවරයි. හරි ගැම්මක්. ඒව කැතයි. කොල්ලොන්ට බල් වැඩ කරන්න ඉන්න පගෝ මං කලිනොත් හරිද? ඒව කැතයි හරිද? කොල්ලොන්ට බල් වැඩ කරන්න පුරුදු වෙන්න එපා හරිද? මොකක් වුණත් මං කියන්නේ. කොල්ලොනේ මොන වුණත් නැද්ද? කෙල්ලොන්ට නම් කරාට කමක් නැහැ. ඉතින් එතනින් යන්න බෑනේ. ඉතින් හරි මට කියන්න විශ්ලා අර යට මොකද්ද දන්නේ නැහැ නේ. ඉතින් අපි ඒකට පොඩ්ඩක් ගිහලා බලන්න වෙනවා. කොහොමද මේ සැරේත් ගහගන්න බැරි වෙයි කියලා හිතනවා මම. හරිද? හරි නියමයි. බඩු ගොඩ චුට්ටක් කොහෙද යන්නේ ඔයා? හරි මට තේරුණා. මේක යාළුවනේ මේක අරගත්තා. හරිද? ගැම්මකින් ඊට පස්සේ මේක අරගත්තා. ඊට පස්සේ උඩේකට තමයි යන්න තියෙන්නේ අපිට. හරිද? උඩේකට ගිහිල්ලා අපේ ප්ලේස් එකට යන්න තියෙනවා. ඒක වැටුනෙත් නෑනේ. හරි මේ ලෙවල් 2 3 විතරයි මම ගහන්නේ. ඊට පස්සේ ඉතින් මේ ඊළඟ වීඩියෝ එක මම ඊළඟ සතිය හරි හෙට හරි දාන්න. බලමු ඉතින්. ගැම්මක් තමයි මේක උඩට යාළුවනේ යන්න තියෙන්නේ. හරි ඉතින්. හරි yes. ගැම්මක් තමයි. මොකක්ද මේක නම් ඩේන්ජරස් යාළුවනේ. යන්න. පල්ලෙට වයින්නවා. ඒක නම් වේග වැඩි වුණා වගේ. ඒක පල්ලෙහාට එනවනේ එක පාට. මාර සීන් එක නේ ඒකේ. ෂික් බලු වැඩ. කොල්ලොන්ට බලු වැඩ කරන්න පුරුදු වෙන්නවා. අයියෝ. ඒව හැබැයි නරකයි ඇත්තටම ඒව නරකයි. අපිට මේක ගන්න පුළුවන් නෝමලේ. ඊට පස්සේ අතනින් එද්දි හීනිය එනවා.
ඊට පස්සේ මලකීරිය ජූනි 7 කිය දුවන්න තියෙන්නේ පාරේ වෙන මොනවා කරන්නේ යන්න කොල්ලොන්ට බලවැඩ කරන්න පුරුදු වෙන්න එපා මේක දෙන්නම්කෝ මේ පාර දෙනවා අයින sorry.com වෙන්න දෙනවා set දැන් නම් අම්බෝ ඒක නම් යන්ත මේක හරියන්නේ යාළුවනේ මට නම් තව බෑ දැන් නම් ඒ ගුරුත් රිදෙනවා අයියෝ පොඩ්ඩක් හිතන්න කොල්ලෝ ගැන මොනවද මේ කරන්නේ මල්ලි කුරුමිට්ටෝ උඹට සිංහලෙන් කිව්වම තේරෙන්නේ නැහැ වගේ නේද උඩ පයින්න ඇයි ඉතින් පයින් නැත්තේ පැන්නේ නැහැ කියලා මම පරිද හරි දෙන්නම්කෝ අද මං හයියෙන් ඔබනවා හරිද shit yes නියමයි ගැම්මක් තමයි මේ මොකද්ද මේ හරි කමන්නේ හැම තමයි මොකද්ද ඒ උනේ හරි යාළුවනේ මේක අදට මම ඉවර කරනවා නෑ තාම ඉවර කරේ නෑ මේක හරියන්නේ නෑ නේ යාළුවනේ පට්ට අමාරුයිනේ එන්න අමාරු වෙන නිසා ලේසි නෑ නේද ගානකදී වුණත් ගැම්මක් ගත්ත විතරයි කොල්ලොන්ට පරිවැඩ කරනවා හරිද ෂිට් එක උඩට යන්නත් බෑනේ ඔන්න වැඩේ තියෙන්නේ ඕකනේ මේක යන්නේ ගණන් අවුල නැහැ මොකද කටුන ඇති නිසා හරිද පොඩ එලියලි යන්න පුළුවන් මේක අවුලක් නැහැ ඉතින් මේක නම් අවුට් කරගත්තොත් මහ විනාශයක් අර බලන්නකො ඉතින් මටත් දැන් නම් යක්ෂයා නගින ඈ යම්මට යමු කරන්න දෙයක් නැහැ ඉතින් ඔහොම තමයි ඇයි අනේ එතනින්ම බොක් වෙන්නේ බොක්ලු බ්ලොක් වෙන්නේ ඇයි එතනින්ම එක දිහා මේක බලන් හිටියත් ඒක පාට අමාරු වගේ හරි යාළුවෝ මේක හරියන්නේ නැහැ හරිද මම මේක වීඩියෝ එක අනිවාර්යයෙන්ම එක්ක මේක කරලා මෙමුනේ විනාඩියක් දෙන්නකෝ යාළුවනේ පටස් ගාලා මේක ඉවර කරනවා මම හරිද ගැම්මට කෝ හරි හරි ගැම්මක් තමයි යෝ ගැම්මක් තමයි හේ පැන්න පොඩින් යාළුවෝ 33ක් වගේ තියෙනවා ඇතිනේ යාළුවනේ මොකෝ මේ වැඩි 33ට වැඩි මම සාමාන්‍ය එතකොට මේ සාමාන්‍ය වීඩියෝ කරන්නේ නැහැ ඒකට ස්ටෝරේජ් එක වැඩි වෙන්න පුළුවන් එහෙනම් යාළුවෝ මම අදට ගිහිල්ලා එන්න කමන්නේ ඔන්න මම උඩින් ඉඳන් බීමට වැටලා යන්න හරි මට අදහසක් ආවා අඩේ එහෙමත් වෙනවද හරි එහෙනම් අවුලක් නැහැ දැන් නේ කියන්නේ මට අදහසක් ආවා ඉතින් ඒක පට්ට මම දැනගත්තේ ඉතින් හරි අපි එහෙනම් මෙයා මෙහෙම කරමු මේක අරන් ගිහිල්ලා මෙයාව අරන් යමුකෝ අරන් ගිහිල්ලා ඉවර වෙලා නැත්නම් මෙයා මෙහෙම අරන් යන්න පුළුවන් ඉතින් උඩට ගැම්මට ගැම්මට අයියෝ ෂැට් ගැම්මට මේක මෙහෙම අරන් යමු යාළුවනේ මේක හරියන්නේ නැහැ ගැම්මට අයියෝ බලන්නකො ඉතින් බෑ යාළුවනේ ඒක වැඩි වගේ
කමන්නේ යාළුවනේ කොහොමත් එන්න බෑනේ. ඒක නිසා මම මෙතනින් ගිහිල්ලා ගැම්මට මේක අරගන්න. හරිද? හරිද? ගැම්මට අරගෙන එන යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. Goodbye. See you. පස්සේ මම වීඩියෝ අරන් එන්නම්.